සූකිරි අක්කට කියන්න සූකිරි අක්කේ භද්‍රකාලි ස්වාමී මේ පාර විභාගෙට මුණ දෙන ළමයිට විශේෂ එලි බහින නැකතකුයි 10 වාරයක් ජප කරපු පෑනකුයි අරවා මේවා ගොඩාක් සූදානම් කරලා තියෙනවලු මටත් ආරංචි නම් වුණා හැබැයි ඉතින් පෙරක් අය නම් කියනවා භද්‍රකාලි ස්වාමී පොකට් එක සරු කරගන්න කරන බොරු අංචා වැඩක් කියලා ඕක පිස්සුද සූකිරි අක්කේ මම එදා ඉඳන් හැම නැකතක්ම හදාගන්නේ ඔය භද්‍රකාලි ස්වාමීට කියලා තමයි අද වෙනකන් වැරදිලා නැහැ එතුමගේ ශාස්ත්‍රයේ මට එහෙමද ඒවා ඉතින් ඇත්ත උනත් බොරු උනත් අපේ ළමයිගේ උනන්දුව තමයි මුලින්ම ඕනි මල්ලිකා නංගියේ ඒක නැතුව මොන දේවල් තිබ්බත් වැඩක් තියනවාද ඒකත් අපේ චූටි නම් මේ දවස්වල රැයක් දවාලක් නැතුව එක දිගට පාඩම් කරනවා හැබැයිට ඔව් මං කිව්වා විභාගේ පාස් වුණොත් එහෙම S9කින් හරි CBR බයික් එකක් කරන් දෙනවා කියලා. එදා ඉඳන් කාමරෙන් හෙල්ලෙන්නේ නැහැ අපේ චූටි. සා එහෙනම් හොඳයිනේ. උඩින්ම පාස් වෙන්න කියලා ඔන්න මාත් ප්‍රාර්ථනා කරනවා. හරි යකේ හරි. මේ ඔයා එනවද හවසට භද්‍රකාලි ස්වාමීව හම්බෙන්න යන්න? බලමුකෝ මං කෝල් එකක් දෙන්නම් මල්ලිකාට. හරි සූකිරි අක්කේ. छोटी මොකද මේ අම්මට උදු අම්මා නෙමේ මම බය වෙච්ච තරම් චූටි ඔහමද හෙට විභාගෙ තියාගෙන පාඩම් කරන්නේ අනේ නෑ අම්මේ විනාඩි 3:00ක් නින්ද ගියා පාඩම් කරලා මහන්සිනේ අම්මේ හරි මේ මං අර ඔයාට කිව්වේ විභාගෙ පාස් කරලා දෙන භද්‍රකාලි ස්වාමී කෙනෙක් ගැන ඔව් අය හද්දිරව්වේ මැරිලවද්ද පිසුද චූටි එහෙනම් කමන්නේ මේ මාව උඩින්ම පාස් කරලා දෙයි නේ අම්මේ ආයෙත් අහලා චූටි උඩින්ම හරි කොහොම හරි පාස් කරලා දෙයි දන්නවනේ භද්‍රකාලි ස්වාමීගේ හැටි මං යනවා තව ටිකකින් එතුමාව බැහැ දකින්න ගිහිල්ලා එලි බහින නැකතයි අනිත් අඩුම කුඩුම දේවල් ටිකයි අරන් එන්නම් ගිහිල්ලා මේ පාඩම් කරන්න එහෙනම් මං යනවා හෝ මගේ ජීවිතේ පළවෙනි වතාවට මෙහෙම කාමරයක් අස්සේ කොටු වෙලා සතියක් විතර ඉඳියේ කරන්න දෙයක් නැහැ කැපකිරීම කරන්න ඕනි දෙයක් ලබා ගන්නද අරහෙන් භද්‍රකාලි ස්වාමී මාව විභාගෙන් පාස් කරලා දෙනවා මට තියෙන ඉතින් අම්මට පේන්න කාමරේට වෙලා පාඩම් කරනවා වගේ ඉන්න එක හෝ දැන් නම් පස්සත් විදිනවා වාඩි වෙලා ඉඳලාම අම්මට ටෙලිෆෝන් එක ඔන් කරානේ මෙන්න කෝල් එකක් යනවා माइका हेलो माइका गिया කරුණා කළා වරෙන් පාර ගාවට මම මේ පාඩම් කරනවා බං ඒක විභාගනේ මොකා අනේ මේ මෙන්න මෙහෙ වරෙන් කෙබර යවන්න නැතුව මන් දන්නේ නැතුව උඹේ පාඩම් කිරිල්ල හරි හිටන් විනාඩි 10ක් ගියන් අම්ම එළියට ගිය ගමන් මං එන්න වරෙන් යා ඉක්මන් කළා දැන් සතියක විතර ඉඳන් ෆෝන් එකත් ඔෆ් ගෙදරත් දොරවල් වහලා නිතරම මොනවද හිටි කරන්නේ ගේ අතට වෙලා මේ දෙකේ මම ලොකු කැපකිරීමක් කරනවා මයිකා මොකා කැපකිරීම ඔව් අම්මා කිව්වා විභාගේ පාස් වුණොත් CBR එකක් ගන්නවා කියලා මොකද ඔබ පුග්ගන්නේ ඒ පෙල් වෙයි කියලා දුඹ හිතන්නේ නැතුව එක දිගට රූලේ වචන දෙකක් කෙලින් ලියා ගන්න බැරි උඹ විභාගේ පාස් වෙන එක ගැන කවර කතාද හිටි ඒ උඹ හිතන විදිය ඔබ දන්නව නේද අර භද්‍රකාලි ස්වාමීව ආවෝ අන්නෙතුමා මං වෙනුවෙන් විශේෂ ඕල් ලෙවල් පාස් වීමේ බලගත්තු යන්ත්‍රයක් සහ නිල් පෑනක් සහ නැකත් සීට්ටුවක් හදලා දෙනවා අද ඒකට අනුව වැඩ කළා කියන්නේ මං නිකම්ම විභාගෙන් පාස් වෙනවා මයිකා හපොයි මෝඩයා ඕවා විශ්වාස කරන්න එපා යකෝ දැන් ඔබ එක පොඩ්ඩක්වත් පාඩම් කරේ නැද්ද
මොකටද බං පාඩම් කරන්නේ? අම්මා කියපු විදියට මං ඒ නිල් පෑන අල්ලලා ලියන්න ගත්ත විතරයි මට යකාගේ නුවණ පහළ වෙනවලු. ඊට පස්සේ ඉතින් paper is nothing impossible මයිකා. මේ උඹ එහෙනම් භද්‍රකාලි ස්වාමී කියපු විදියට පාස් වෙයන්. මං යනවා ගොඩ දවසකින් දැකපු නැති හන්ද පොඩ්ඩක් කතා කරේ. වෙලාවක් තිබ්බොත් නිකමට හරි ඉරි ගහන ටිකවත් බලා ගනින්. පළවෙනි පද්දට ඉරක්කත් ගහ ගන්න. පිස්සුද මයිකා? ඒව ඔටෝ අදිනවා අර බෑනෙන්. උඹට තෝරන අම්මට කියපන් 25,000ක් කරගෙන ස්වාමීව හම්බෙන්න කියලා. ලෝභ කමනේ මුංගේ 25,000ක් දීලා හරි විභාගේ පාස් කරගන්න පුළුවන් නම් මොකද? පණ දාගෙන පාඩම් කරපන්. මට මොකෝ? මේ මොකද්ද මේ වට්ටක්කේ? මේක වට්ටක්ක ගෙඩියක් වගේ පෙනුනට මේක පෙට්ට ගමක්. මේකේ තමයි චූටි තියෙන්නේ. ඔයාගේ විභාගේ පාස් කරවල දෙන නැකත් තීට්ටුව. බලගත්තු නිල් පෑන. ඒ වගේම උදේට බීලා යන්න දෙන අරිස්ටේ. හරියටම උදේ 6:47ට තමයි ගෙදරින් පිටත් වෙන්න තියෙන්නේ චූටි. ඒක මිසා මං විභාගෙන් පාස් වෙයි නේ අම්මේ කියන්නේ. නැතුව චූටි ස්වාමී කිව්වා කොහොම හරි පාස් කරලා දෙන්නම් කියලා. වැඩි හොඳට මම තව රුපියල් 5,000ක් දීලා ආවා. ඒක හොඳයි අම්මේ. දැන් ගිහිල්ලා එහෙනම් පාඩම් කරනවා නම් පාඩම් කළා නිදා ගන්න. හෙට විභාගෙට යන්න. හයටවත් නැගිටින්න ඕනේ. යකෝ මේක තාම නෙදි. චෝටි නැගිටිනවා. 6:10කට වෙලා. ඉක්මන් කරලා ලෑස්ති වෙන්න. කීයටද යන්නේ? ඕම නැගිටලා 6:47ට එළි බහින නැකත. හරි වෙලා ඇති. කො කිරි එක? කිරි බිබී ඉන්න වෙලාවක් නෑ අද චූටි. වතුර එකක් බීලා බාත්රූම් එකට ගිහිල්ලා මූණත් බය හොදලා බත් කාලා ලෑස්ති වෙනවා. යාකෝ බාත්රූම් එකට ගිහිල්ලා වෙනදා වගේ පැය ගාණක් තපිනව එහෙම නෙමෙයි. ඉක්මන් කරලා එනවා. හරි බලමු. ස්වාමීගේ පෑන එහෙම ලෑස්ති කරන්න ඕනේ ඉක්මන් කරලා ගිහිල්ලා. නෝනේ ඔය චූටිට ඉක්මන් කරලා එන්න කියන්නේ. මට වැඩටත් යන්න බලක්කු වෙනවානේ. හරි මහත්තයා පොඩ්ඩක් ඉවසන්න. ඔයාගේ හදිසියට මේ වැඩ කරන්න බෑ. නැකතර තව තප්පර 20ක් තියෙනවා. වැඩ. අද වගේ දවසකත් මේ මනුස්සයාට පුදුම හදිසියක් නේ තියන්නේ අකෝ. චූටි තව තප්පර 10ක් තියෙන්නේ. එන්න එළියට. හරි. ඔතනින් ඉන්න. තව තප්පර 3යි. තව තප්පර 2යි. තව තප්පර 1යි. හරි. බහින්න එළියට. මොකද චූටි? නෑ හරි. සබත් ඇතුලේ ගලක් තිබ්බද කොහෙද? ඇනුන කකුලේ. ඒක මිසක්. හරි. දැන් මේ වතුර එක බොන්න. තව ලොකු කෝප්පයක් තිබෙම නැද්ද අම්මේ? මේ මං වෙලාවට ගෙදරින් බැස්සේ හන්දා මං දැන් පාස් වෙයි නේ අම්මේ. තාම නෑ චූටි. ස්වාමී කියපු ඉතුරු ටිකක් සම්පූර්ණ කරන්න ඕනි. අර බලගත්තු නිල් පෑන මං ඔයාගේ පැන්සල් පෙට්ටිය යට කැලේට දාලා ඇත්තේ. මං දැක්කා. ඒක අම්මේ ඇතුලේ බලන්නේ. ඒකක් තමයි ඉතින් මතුරලා තියෙන 10 වාරයක්. ඒක මිසා. හරි සූර්ය දැම්ම පෑන දුන්නා අරිස්ටේ බිව්වා. හරි ඔක්කොම හරි. ඒ අරිස්ටේ නම් අම්මේ මට එච්චර ඇල්ලුවේ නෑ හොඳේ. අමුතු ගතියක් තිබ්බේ ඒකේ. එහෙම තමයි චූටි අරිස්ටේ. හරි මේ දැන් යන්න. තරකු කරන්නේ නැතුව තාත්තා කාර් එකේ ඉන්නවා බලාගෙන. හොඳට ලියන්න ඕනි හොඳේ. CBR එකක් ඕනි නං. හරි පෑන වැඩේ කරයිනේ. අව් දෙවියන්ගෙම පිහිටයි. කොහොම හරි භද්‍රකාලි ස්වාමීගේ O level පාස් කරලා වැඩේ හරි ගියොත් හොඳයි. බය වෙන්න දෙයක් නෑ. ස්වාමී කිව්වනේ. අම්මේ! චූටි!
අනේ ඇඩ්මිෂන් එක ගන්න බැරුණානේ අම්මේ. ඉක්මන් කරලා ගේන්නකෝ ඒක. අයියෝ සිහියක් නැහනේ. ඔතනම ඉන්න නෑ. ඔතනින් හෙල්ලෙන්නේ නෑ. මං ගිහින් අරන් එන්න. අසුබ ලකුණක් කියලා මොනවද කරන්නද අම්මේ? ඇඩ්මිෂන් එක නැතුව ගිහලා මාව ඇතුළටවත් ගන්න ගන්නෑ. හරි. දැන් ඉතින් යනවා ඉක්මන් කරලා. අහා. අම්මා උතු. අම්මෝ කොන්ද. අයියෝ චූටි මොකක්ද ඒ ගමන වෙක් කරගත්තේ? පස්සේ කුණු නෑනේ. නෑ. මම කිව්වා ඊරේ කීයක් කාලා ලෙලි හැමතරම විසි කරන්න එපා කියලා. ඇහුවද නෑනේ. බලනවා තවත් අසුබ ලකුණක් නේ උනේ. අම්මද දුවර්ද භද්‍රකාලි ස්වාමී 6:44ටමද නැකත කිව්වේ කියලා. නැතුව චූටි තියෙන හොඳම වෙලාව තමයි ස්වාමී හදලා දුන්නේ. මට බේන්නේ තියෙන නරකම වෙලාව හදලා දීලා වගේ අම්මේ. ඕයි තමුසේ චූටි වේ වන්න නැද්ද? මම යන්නද? ආන්න තාත්තට මාළේ පැනලා යනවා චූටි. අම්මෝ ඔය තව ඩිංගෙන් ආයි පත බෑවෙනවා බිමට. පොඩ්ඩක් හොදිසියෙන් පරිස්සමින් සීක්වල් බනාවෙන් යනවා